එංගලන්තෙන් කොච්චර අවුරුද්දක් ඇතුළත හැර ගිහිල්ලා බ්‍රිතාන්‍ය හැර ගිහිල්ලාද කියන එක. ඊවා net immigration එක දැන් 1,71,000ක් කියලා තියෙනවා. හෙලෝ සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම පිළිගන්නවා ලන්ඩන් අපි YouTube channel එකට. ඉතින් මෙන්න වගේම අදත් interesting topic එකක් විශේෂයෙන් immigration සම්බන්ධව මොකද ගොඩක් කට්ටිය ඒ ගැන උනන්දුයි. ඒ වගේම දන්නවා මේ channel එකෙන් අපි ගොඩක් කලාවට හිතලු වෙනුවට ස්ටැටිස්ටික් එක තමයි කතා කරන්නේ. ඉතින් පහුගිය දවස්වල නිකුත් වුණා මේ immigration සම්බන්ධව ගොඩක් වැදගත් වෙන ස්ටැටිස්ටික් එකක්. ඒක තමයි net immigration එක ගැන. අපි කතා කරමු මොකක්ද ඒ ගැනත් කතා කරමු. නමුත් ඊට ඉස්සෙල්ලම අපිට ගොඩක් තේරෙන භාෂාවෙන් කතා කරොත් එංගලන්තෙන් කොච්චර අවුරුද්දක් ඇතුළත හැර ගිහිල්ලා බ්‍රිතාන්‍ය හැර ගිහිල්ලාද කියන එක. ඒක තමයි අපේ මාතෘකාව විශේෂයෙන්. එතකොට මෙතෙන්දී අපි කතා කරන්න ඕන කියන්න ඕනේ මෙන්න මේ ප්‍රමාණය කොහොමද මේ කැල්කියුලේට් කරන්නේ කියලා මේ ස්ටැටිස්ටික් එකෙන්. එතකොට විශේෂයෙන් කියන්න ඕනේ මෙතෙන්දී අපි කතා කරන්නේ මේ ස්ටැටිස්ටික් එකේ තියෙන්නේ මාස 12ට හෝ ඊට වැඩිය වීසා තියෙන. ඒ කියන්නේ long stay වීසා තියෙන කට්ටිය. වීසා වලින් ඉන්න කට්ටිය නැත්තම් මේ රටේ ඉන්න කට්ටිය. අන්න ඒ විදිහ. ඒ කියන්නේ කොටිම කියන විසිට් වීසා වගේ ෂෝට් ටර්ම් මාස 6කට හරි ඊට වගේ එන කට්ටිය මේකට අයිති වෙන්නේ. මොකද ඒක වෙනස් ස්ටැටිස්ටික් ඒගොල්ලෝ එනවා යනවනේ. ඒගොල්ලෝ යන කට්ටිය කියලා කැල්කියුලේට් කරන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් ක්‍රමේ තමයි longer visa එකෙන්. ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ස්කිල් වීසා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ආවොත් සාමාන්‍ය ක්‍රමේ කවුරුත් එන්නේ මේ වගේ රටකට ඇවිල්ලා ස්ටඩි ආවත් ඊට පස්සේ ජොබ් එකක් කරලා දිගට ඉන්න. සාමාන්‍ය ස්කිල් වීසා ආවත් ඉතින් සාමාන්‍යයෙන් මේ වර්ක් පර්මිට් එකක් ස්පොන්සර්ෂිප් එකක් අවුරුදු 2කට වෙන්න පුළුවන් 3කට ඊට එක්ස්ටෙන්ඩ් කරලා ඉස්සරහට යනවා. ඉතින් ඒ කැටගරිත් එක්ක තමයි මේ කතා කරන්නේ. හරි. එතකොට නම්බර් එක තමයි 6,42,000ක් පහුගිය ඒ කියන්නේ 2025 ඇතුළත බ්‍රිතාන්‍ය හැර ගිහිල්ලා. ඒ නම්බර් එක. අපි පොඩ්ඩක් මේ බ්‍රේක්ඩවුන් එක බලමු. ඒකට ඉන්ටරෙස්ටිං. එතකොට මේ බ්‍රේක්ඩවුන් එකේ කොටස් තුනක් තියෙනවා විශේෂයෙන් මේකල කතා කරනවා. පළවෙනි එක තමයි non EU nationals. එතකොට ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ අයිති වෙන්නේ ඒ කැටගරි එකට. මොකද EU නෙවෙයිනේ. ඉතින් මේ කට්ටිය 2,78,000ක් පහුගිය අවුරුද්ද ඇතුළත බ්‍රිතාන්‍ය. ඒ කියන්නේ වීසා වලින් ඇවිල්ලා එතකොට ඒකට ප්‍රධාන වශයෙන් මේකල කියන්නේ studies and skill visa. ඉතින් ඒකෙත් අදහස තමයි ඉතින් ඇත්තටම මම කිව්වා වගේ ස්ටඩීස් වලට ආවද ස්පොන්සර්ෂිප් එකක් අරගෙන ඉස්සරහට යනවා. ඉතින් ඔයගොල්ලෝ අපි කොහොමද දන්නවම රටේ තියෙන තත්ත්වෙන ලෝකේ ගොඩක් රටවල තියෙන තත්ත්වය තමයි ඉතින් ස්පොන්සර්ෂිප් එකක් ගන්න සෑහෙන අමාරුයි. ඉතින් ওই තත්ත්වය අනුව ස්ටඩි කරලා ආපහු එම රටට යන කට්ටිය ඉන්නවා. ඉතින් ඊළඟට ස්කිල් වීසා. ස්කිල් වීසා වලත් වෙන්නේ සාමාන්‍යයෙන් අපි කිව්වා වගේ 2 year initial period එකකට කොස් එකක් නැත්නම් work permit එකක් ස්පොන්සර්ෂිප් එකක් හම්බෙන්නේ. ඉතින් ඊට පස්සේ එක්ස්ටෙන්ඩ් කරන එක ලොකු අමාරු තත්ත්වයක් තියෙනවා. ඉතින් මොකද ආර්ථික තත්ත්වය අනුව මොකද ආයතන සමහරට ඒගොල්ලෝ කියනවා අපිට වැඩි ස්පොන්සර් කරන්න බෑ. ඊළඟට මේගොල්ලෝ අලුතෙන් තව ගෙනාවා මේ salary threshold. ඉතින් එතකොට ඊළඟට qualify වෙන්න බෑ වගේ ඒක අපි ලොකු සබ්ජෙක්ට් එකක්. anyway එතකොට ඒගොල්ලෝ ස්පොන්සර්ෂිප් එක අපි කියන අවුරුදු දෙකකට ආවා. එයා කියනවා දෙන්න බෑ කියලා. එතකොට ආපහු යන්න. ඊට අමතරව තවත් ඉන්න කට්ටියක් ඔය අවුරුදු දෙකකට එන්නේ. අවුරුද්දක් විතර යනකොට ආයතනයක වහලා දානවා. එතකොට ඔයාලට මේ දින 60ක කාලයක් තියෙනවා අලුත් ආයතනයක් හොයාගන්න ස්පොන්සර්ෂිප් එකක්. ඉතින් ඒක අමාරු නම් අපෝ යන්න ඕනේ. ඉතින් ඒවත් එක 2,78 ලොකු ප්‍රමාණයක්. ඉතින් ඒ ඉස්සරහට තමයි බ්‍රේක්ඩවුන් එකේ දැනට නිකුත් කළා නැහැ country wise. ඒ කියන්නේ nationality wise generally තමයි තියෙන්නේ. ඊළඟ ඔය මම අපි තාම කතා කරන 6,42,000 මේ කොටස් පිළිබඳ. තවත් විශේෂ කොටසක් තමයි මේ EU කට්ටිය. ඒ කියන්නේ 1,18,000. ඒ කියන්නේ ඔය යුරෝප් යුනියන් එකෙන් ඒගොල්ලෝ ඇවිල්ලා ටික කාලයක් වැඩ කළා ආපහු යන කටේ. එතනත් ඔය ආර්ථික කටයුතු තමයි ගොඩක් වෙලාවට කරන්නේ මෙහෙම ටැක්ස් වැඩි වෙනවා, ජීවන වියදම් වැඩි වෙනවා. නිසා ආපහු තමන්ගේ රට 1,18,000. හැබැයි ඊට වැඩි ප්‍රමාණයක් එනවා බ්‍රිටිෂ් නැෂනල්ස්ලා ආපහු කියන්නේ එළියට යන කට්ටිය. ඒක ලොකු ප්‍රමාණයක්. ඒ කියන්නේ මුලින්ම තිබ්බේ වැඩිම ප්‍රමාණයේ නන්නියෝ ඊළඟට තියෙන ඇතම 2,46,000ක්. ඒ කියන්නේ ඒකලා සමහරට ඒක තියන්නේ දැන් ගොඩක් කලාවට මේකලා යනවා මේ මිඩල් ඊස්ට්. ඒ කියන්නේ යුද්ධ තත්ත්වයට ඉස්සෙල්ලා ඩුබායි කියන්නේ ලොකු ඒකලංග ආකර්ෂණය වෙන තැන. මොකද ටැක්ස් උත් ගෙවන්න නැහැ. ලිවිං කොස්ට් එක හොඳයි, වෙදර් එක හොඳයි. මේ ලිවිං කන්ඩිෂන්ස් හොඳයි. ඉතින් ඒ විදිහට. ඉතින් දැන් නමුත් ඊට අමතරව ස්පාඤ්ඤයට යනවා, පෘතුගාලයට යනවා. ඒ වගේ යුරෝපයේ විශේෂයෙන් ඔය සීත කාලේ අඩු රටවලට යන ප්‍රවණතාවයක් තියෙනවා. සමහරව ඇත්තටම ඊට එහා ගිහලා තායිලන්තේ වගේ රටවලට යනවා. සමහර ශ්‍රී ලංකාවට සමහර කට්ටියක් ඇවිල්ලා තියෙනවා. මේ නම්බර් එක කියලා එකපාරට ලොකු වැකුම් එකක් එන්නේ නැහැ මේ රටේ. 6 ලක්ෂයක් ගියාම දැන් මාර විදිහට සෙනග අඩු වෙනවා නෑ.
හැබැයි ඊට අමතරව 6,40,000 යනකොට කීයක් ඇවිල්ලා තියෙනවද? 8,13,000ක් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඕක දැන් අපි කතා කරන්නේ. හරි. මම ඔයාලට කිව්වා 8,13,000ක් මේ රටට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔය කියන්නේ ස්ටිල් අපි කියන්නේ මේ ලොන්ග් ටර්ම් වීසා එකට විසිට් වීසා නෙවෙයි. ඉතින් ඒකත් එක ඉන්ටරෙස්ටිං ෆිගර්ස් වගේක් තියෙනවා. එතනින් 5,72,000ක් non EU. කියන්නේ ලංකාව, ඉන්දියාව, චීනය ඔය වගේ ලොකු ඒරියා එකක් තියෙනවා. ඒ කට්ටිය 5,72,000. ඒතකොට ඒකට ස්ටිල් අයත් වෙන ස්ටුඩන්ට්ස්ලා ස්කිල් වීසා ඔය වගේ කට්ටිය තමයි අයිති වෙන්නේ. ඊළඟට ෆැමිලි වීසාත් තියෙනවා. පාර්ට්නර් කෙනෙක් විදිහට ගේන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි 8,13,000ක් කියන්නේ. ඉතින් ඔන්න ඔතෙන්දි තමයි ඔන්න ඊළඟ හොඳට මේ මාතෘකාවක් වෙනවා. net immigration. net immigration කියන්නේ ලෝකක් දේශපාලනය ගැන උනන්දු කට්ටියට වගේම මහජනතාවගේත් ලොකු උනන්දුවක් තියෙන දෙයක්. ඉතින් ඕක නිසා තමයි මේ දවස්වල ඇත්තටම අපි වෙනම වීඩියෝ එකක් කරා මේ පහුගිය පුංචි ඡන්දයක් තිබ්බා. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් විරෝධී පක්ෂයකට ලොකු ජනපදනමකින් ඡන්ද ප්‍රකාශයක් කරන ලොකු ජයක් කියන්නේ මන්ත්‍රීවරු ලොකු සෑහෙන ප්‍රමාණයක් ආවා. ඒ වගේම දැනට ඉන්න අගමැතිත් දැන් බොහොම අඩමානට ඉන්නවා. ඒ වගේ ඒගොල්ලන්ට ලොකු ප්‍රෙෂර් එකක් ආවා net immigration. හැබැයි ඉතින් මම කිව්වා net immigration එක දැන් 1,71,000ක් කියලා. ඉතින් ඇත්තටම ඒක ලොකු මේ ආණ්ඩුව පැත්තෙන් ලොකු ජයග්‍රහණයක් කියලා ඒගොල්ලෝ කියනවා. මොකද ඇත්තටම අඩුවීමක් පෙන්වන්න කරනවා. ඉතින් මොකද ජනගහනය වැඩිවීම මේගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා. ඒකට දැන් යන ප්‍රමාණයත් එක්ක බැලන්ස් කරනකොට ඇත්තටම වැඩි වෙලා ප්‍රමාණය 1,71,000. අපි ඉතින් පොඩ්ඩක් මම ස්ක්‍රීන් එකේ graph එකක් දාන්න අපි පොඩ්ඩක් කතා කරමු. පහුගිය අවුරුදු එහෙමනේ බලන්න මේක මොකක් හරි එක ෆිගර් එකක් ගත්තා මේක අඩුද වැඩිද කියන්න බෑනේ. අපි රිලටිව්ලි බලන්න ඕන. හරි. එතකොට හොඳ මේක තමයි මේ වැඩිවීම හරි අඩුවීම කොහොමද තියෙන්නේ කියලා. හරි. එතකොට ස්ක්‍රීන් එකේ 2021 අපි පස්සට ගියා 2021 ඒකේ හරියටම ෆිගර් නැහැ. තියෙන්නේ දක්ෂ 2යි 3යි අතර තමයි net immigration තියෙන්නේ. මේ හැමතිස්සෙම මේ ඉන්න ප්‍රමාණය වැඩි කවදාවත් මයිනස් වෙලා නැහැ. ඉතින් මේ ස්ටිල් පල්සට ගියා. ඊළඟ ඔන්න දැන් 2022 ආවා. 2022 දී 7,45,000. ඒතර ඔය කොවිඩ් එකෙන් පස්සේ එක්ක ඔන්න දැන් ටික ටික රිකවර් වෙන කාලේ. ඒතකොට දැන් 7,45,000. ඒ කියන්නේ එන ප්‍රමාණය සෑහෙන වැඩි වෙලා තියෙනවා. ඔන්න දැන් graph එක උඩට යනවා. ඉතින් ඊළඟට එනවා මේක තමයි අර අමුත් ටර්නින් පොයින්ට් එකක් විදිහට මේ දකින්න 2023. 2023 9,06,000 කියන්නේ 9,47,000 වගේ රේන්ජ් එක. ඒ කියන්නේ ලක්ෂ 9 හා 9 මාර වගේ රේන්ජ් එක net immigration. ඒක කියන්නේ ඒක ඉතාමත්ම ලොකු ගාණක්. ඉතින් මේ graph එක උඩට යන්නේ. ඒ කියන්නේ එතෙන්දිත් විශේෂ හේතුව තමයි ඔය කොවිඩ් එකෙන් පස්සේ ගොඩක් බෝඩර්ස් ඕපන් කියන්නේ රිලැක්ස් කරා. මේ කෙයා වර්කර් සෙක්ටර් එකේ වගේම ඊළඟට ස්ටුඩන්ට්ස්ලාත් ගොඩාක් කට්ටිය ආවා. ඒත් එක්කම ඒ කියන්නේ මේ තමන්ගේ මේ පවුලේ කට්ටිය ගේන්න පුළුවන්. ඉතින් ඒ වීසා එකෙන් ආපු ගොඩක් කට්ටිය මම දන්නවා මේ ඉන්නවා ශ්‍රී ලංකාවේ තියෙනවා අනිත් කට්ටියත් ඉන්නවා. ඉතින් ඇත්තටම ඒ කියන්නේ ඒක මිස්යූස් එකක් නෙවෙයි. ඒක නිල වශයෙන් එන්න කරපු මේ ඕපනින් එකක්. ඉතින් ඒකෙන් ආපු කට්ටිය. ඉතින් ඒ නිසා ඔන්න දැන් වැඩි වුණා. ඔය ස්ටැටිස්ටික් නේ. ඒතර ලොකු ජයග්‍රහණයක් විදිහට ආණ්ඩුව පෙන්නනවා මේ දැන් 9,71,000 අපිටත් පේනවා. නමුත් ඇත්තටම බිමේ තත්ත්වය ඕක නෙවෙයි. ඕක ස්ටැටිස්ටික් නේ. ඒ කියන්නේ රටේ ඇත්තටම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා මේ අඩුවීම සමහර විට මේකේ ප්‍රතිඵලනේ අවුරුදු ගාණක් ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවාද අපි කෙටියෙන් ගත්තොත් එතකොට ගොඩක් වෙලාවට මේක ළඟ මේ ලොකු තදබදයක් තියෙනවා සෞඛ්‍ය සේවය. අපි වෙනම කතා කරමු. ඒකෙන් ජනගහනය වැඩිවීම කියන එක මිනිසුන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සෞඛ්‍ය සේව විශේෂයෙන් ඉන්නවා. ඊළඟට පාසල් පද්ධතියට ලොකු පීඩනයක් එනවා. ට්‍රාන්ස්පෝර්ට් වලට. ඉතින් ඒ වගේ ඊළඟට තව දැන් මෙහි අර සාමාන්‍ය ක්‍රමයක් තියෙනවා මේ නිවාස ගන්න පුළුවන්. ඒ කියන්නේ ওই බෙනිෆිට් කියලා මේ හවුසින් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මොනාරි මේ සමහර වයස වෙන්න පුළුවන්, ඔයාට ආබාධිත වෙන්න පුළුවන්, ඔයා සමහරට කියන්නේ වෙන වෙලා ඉන්න පුළුවන් ළමයෙකුත් එක්ක කවුරු හරි. ඒකට ඒගොල්ලන්ට මේ ගිවල් ලබා දෙන ආණ්ඩුවට සම කියන්නේ අර කවුන්සිල් කියලා තියෙන ඒවා. ඉතින් ඒවා ලොකු පෝලින් තියෙනවා. ඉතින් ඒවටත් හේතුව මේ ජනගහනය වැඩිවීම. ඉතින් ඒවා තමයි ඒතකොට ඒවා තමයි අර මේ රිෆෝම් UK වගේවල් ගොඩක් මේ පාවිච්චි කරන්නේ එන්නේ වගේ ඒවා. ඉතින් ඒවා දැවෙන ප්‍රශ්න තාම තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ. ඉතින් තවත් මාතෘකාවක් තමයි පහුගිය දවස් දිගටම කතා වුණා ලොකු කන්සර්න් එකකුත් තියෙනවා IL අර පාත් එක වැඩි වෙන එක ගැන. ඉතින් ඒ ගැන ලොකු අප්ඩේට් එකක් නැහැ තාම. මං ඉස්සෙල්ලා කිව්වා වගේ රජයේ තාම නිකන් මේ නායකයා කවුද ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මං හිතන්නේ අර වටේ අයට ගිහිලා තියෙනවා. ඒ නිසා ලොකු අප්ඩේට් එකක් නැහැ. විශේෂයෙන් අපි ඒක අලුත් අප්ඩේට් එකක් ආපු ගමන් ඔයාලා දැනුවත් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ලන්න අපි
page එක මේ subscribe කරලා bell button එක ඔබලා තියාගන්න. ඊළඟ ඒ වගේම Facebook page එක තියෙනවා. ඒකත් follow කරගන්න. අපි update එකක් දෙන්නම්. හරි. එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි ආයෙත් දැසගමු. ජය වේවා හැමෝටම.